ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ හරිම සුවිශේෂී තැනක් ගැන. ඉහළම තනිතලාව. ඒ වගේම තෙත් කලාපයේ තියෙන එකම ජාතික වනෝද්‍යානය. හෝටන් තැන්න. ඔව් හෝටන් තැන්න. ඉස්සර නම් කියලා තියෙන්නේ මහා එළිය කියලාත් නේද? ඔව් ඒක තමයි පැරණි නම. අද අපි බලමු මේ හෝටන් තැන්න පිහිටීම, ඒකේ ඉතිහාස කතාව, අර පුරා විද්‍යාත්මක පැත්ත. අනිවාර්යෙන්ම ඒ වගේම අර අතිශය වැදගත් ජෛව විවිධත්වය ගැනත්. ඇත්තටම මේ කතා බහට අපි පදනම් කරගන්නේ හෝටන් තැන්න ගැන තියෙන විකිපීඩියා ලිපියක්. බලමු ඒකේ තියෙන වැදගත්ම කරුණු ටික ගැඹුරින් කතා කරන්න. හොඳයි. එහෙනම් පටන් ගමු. මුලින්ම මේ පිහිටීම ගැන කතා කරමු නේද? තියෙන්නේ කොහෙද මේ හෝටන් තැන්න හරියටම මධ්‍යම කඳුකරේ? ඔව් මධ්‍යම කඳුකරේ නුවරඑළියට ටිකක් කිට්ටුවෙන් තමයි පිහිටලා තියෙන්නේ. උස්ස ගැන කිව්වොත් මුහුදු මට්ටමින් කොච්චර විතර උසද? ඒක මීටර් 1200 ඉඳලා 2300 විතර වෙනකම් පරාසයකටම වීදෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ උස්සම තැනිතලාව. ඒකෙන්ම ලොකු විශේෂත්වයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ උස, ඒ දේශගුණය, භූ විෂමතාවය, ඒ ඔක්කොම තමයි මේකේ අනන්‍යතාවය හදන්නේ. ඒ වගේම මේකේ තියෙන ස්වභාවය නිසාද කොහෙද විවිධ කාලවල විද්වතුන් මේක විවිධ විදිහට වර්ග කරලා තියෙනවා. ඒ කොහොමද? දැන් 930දී එල්.සී. කුක්කේද මේක නිරක්ෂීය වනාන්තර සහ පහත් තනබිම්කේද අවුරුදු කීපයකට පස්සේ 936 දී චැම්පියන් කියනවා නෑ මේක කඳුකර වනාන්තරයක් කියලා. හරි. ඊටත් පස්සේ 947 දී චැප්ටන් කියනවා මේක නිවර්තන සදාහරිත වනාන්තරයක් කියලා. ඒක නම් හරිව. පුදුමයි නේද? එකම දැන ඒත් විග්‍රහ කීපයක්. ඔව්. ඒ කියන්නේ මේක හරිම සංකීර්ණ පරිසර පද්ධතියක්. තනි ලක්ෂණයක් නෙමෙයි තියෙන්නේ. ඒක තමයි. එක එක විද්‍යාත්මකයන්ගෙන් බලද්දී පේන විදිහ වෙනස්. හරියටම. තන බිම් තියෙනවා, වනාන්තර තියෙනවා, ඒ වනාන්තරات එක වගේ නෙමෙයි. හරි. අපි එන ටිකක් අතීත කතාවට යමු. අර මහා එළිය කියන නම වෙනස් වෙලා හෝටන් තැන්න උනේ කොහමද? බටහිර ජාතිකයන්ගේ සම්බන්ධයක් තියෙනව නේද? ඔව්. මූලාශ්‍රයේ කීන විදියට 1920 ගණන්වල කපිටාන් විලියම් ෆිෂර්, කර්නල් ඇල්බර්ට් වොට්සන් වගේ අය මේ පැත්තට ආපු මුල්ම බටහිර ජාතිකයන් අතර ඉන්නවා. හැබැයි අර හෝටන් තැන්න කියන නම ලැබෙන්නේ ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් විල්මට් හෝටන් ආවට පස්සේ කියලායි කියන්නේ. එතුමාගේ නමෙන් තමයි නම් කරලා තියෙන්නේ. යටද විජිත කාලේ සිරිටක් වගේ. වෙන්නේ නැති. ගොඩක් තැන්වලට එහෙම නම් දාලා තියෙනවනේ. මහා එළිය කියන නම ටිකක් යට ගියා ඒකත් එක්ක. ඒත් කොහොම කරි මේකේ වටිනාකම තේරුම් අරගෙන තියෙනවා 1969 ස්වභාවික රක්ෂිතයක් විදිහට නම් කරලා. ඔව් ඒක ගොඩක් වැදගත් පියවරක්. ඊට පස්සේ තමයි අර පුරා විද්‍යාත්මක වටිනාකම ගැනත් හොයන්න පටන් ගන්න තියෙන්නේ. 1992 පරිශන ගැන කියවෙනවා. ඇත්තම ඒක හරිම වැදගත් පරිශනයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ අර පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ ස්වීඩනයේ ස්ටොක්හෝම් උප්සලා විශ්වවිද්‍යාලය එකතු වෙලා තමයි කළේ. මොකද ඒකේ ප්‍රධාන අරමුණ උන්නේ බැලුවේ අර ප්ලයිස්ටොසීන් යුගය කියන්නේ අන්තිම අයිස් සමයේදී වගේ ලංකාවේ මේ උඩරට කඳුකරේ පරිසරය කොහොමද තිබුණේ, දේශගුණය කොහොමද කියලා හොයන්න. ඒකට යාලා අර පස්තට්ටු වගුරු බිම්වල තියෙන පරාග වගේ දේවල් විශ්ලේෂණය කළා. ඒකෙන් හම්බුණු දේවල් නම් ඇත්තටම පුදුම හිතෙනවා. අවුරුදු 20000ක විතර අතීතයට යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ දත්තවලින්. ඔව් ඒ කාලේ තිබුණු කඳුකර වැසි වනාන්තර මීවන ශාක ඒ වගේ ස්වභාවය ගැන තොරතුරු ලැබිලා තියෙනවා. අදටත් හෝටන් තැන්නේ තියෙනවා කියන අර යෝධ මීවන මහා රත්මල් ඒ කියන්නේ ඒ ශාක ඒ තරම් කාලයක් තිස්සේ එතන තියෙනවා කියන එකද? හරියටම. ඒවට කියන්නේ ජීවමාන ෆොසිල් කියලත්. ඒ කියන්නේ ලොකු වෙනස්කම් නැතුව අවුරුදු 10 ගණක් පැවතුණු ශාක. ඇදහ ගන්නත් බෑ වගේ. ඒකෙන් පේන්නේ මේ පරිසරයේ සමහරතෙන් හරිව ස්ථාවරව තිබිලා තියෙනවා කියන එක. තව දෙයක් ඒ පරිේශන වලින් කියවෙනවා අවුරුදු 9000කට විතර කලින් උෂ්ණත්වය වැඩි වෙලා වර්ෂාවත් වැඩි වෙලා. දේශගුණය වෙනස් වෙලා. ඉතකතර හෝටන් තැන්නේ අර වගුරු බිම් කුඩා ජලාශ වගේ දේවල් හැදිලා තියෙනවා. ඒ කියන්නේ අද අපි දකින්න භූදර්ශනය කාලෙත් එක්ක හැදිච්ච එකක්. ඇත්තම. ඒ වගේම තමයි අර මධ්‍ය ශිලා යුගයේ මිනිස්සු ඒ කියන්නේ බලංගොඩ මානවයා එයාත් මේ කඳුකරේ ඉඳලා තියෙනවා කියන එක ඒකත් හරි පුදුමයි. ඒක තමයි තවත් වැදගත් සොයා ගැනීමක්. සාමාන්‍යයෙන් හිතන්නේ ඒ අය දඩයම් කරලා ආහාර එකතු කරලා විතරයි ජීවත් වුනේ කියලානේ. ඔව්. ඒත් මේ පර්යේක්ෂණ වලින් ක්‍රීපෝ 8000 තරම් ඈත කාලෙකත් යම් විදිහක කෘෂිකාර්මික ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවලු. කෘෂිකර්මයා ඒ කාලෙද? ඕ
ඒක හරියටම මොකක්ද කියන තව හොයන්න ඕන. සමහර විට අලවගාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන් පේනවා මේ හෝටන් තැන්න කියන්නේ නිකම්ම සබාදහම විතරක් නෙවෙයි, හරිම දීර්ඝ මානව ඉතිහාසයකුත් තියෙන තැනක් කියලා. ස්වභාවික ඉතිහාසයයි මානව ඉතිහාසයයි දෙකම එකට බැඳිලා. හරියටම. හරි. ඒ පුරාවිද්‍යා කතාවෙන් අපි යමු දැන් හෝටන් තැන්නේ අද තියෙන ප්‍රධානම වටිනාකමට. ජෛව විවිධත්වයට. අර 1992 පරීක්ෂණ වලින්ම කියනවා ශාක විශේෂ 101ක් විතර හොයාගෙන තියෙනවා කියලා. ඔව්. ඒකෙන් 49ක්ම ලංකාවට ආවේනිකයිලු. ඒක තමයි වැදගත්ම දේ. ආවේනිකයි කියන්නේ ලංකාවේ විතරයි තියෙන්නේ. ඊටත් වඩා ඒ 49නොත් වැඩි හරියක් හෝටන් තැන්නට විතරක් සීමා වෙච්ච ඒවා. පොයින්ට් එන්ඩෙමික් කියලාත් කියනෝ නේද? ඔව් ඔව්. ඒ කියන්නේ ඒ ශාක තියෙන්නේ හෝටන් තැන්නේ විතරයි. ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒ කියන්නේ මේක ලංකාවේ ජෛව විවිධත්වයේ නියම හොට් ස්පොට් එක. අනිවාර්යයෙන්ම ලංකාවම හොට් ස්පොට් එක. ඒක ඇතුලේ හෝටන් තැන්නේ කියන්නේ අතිශය විශේෂ තැනක්. මේ ආවේනික ශාක නැති වුණොත් ඒ කියන්නේ ලෝකෙන්ම නැති වෙලා යනවා. ඒකයි සංවේදීකම. ශාක ගැන තව දෙයක් තිබුණා. අර වැඩියෙන්ම තියෙන මොන ශාකයේද කියන එක ගැන පොඩි මතභේදයක් තියනා කියලා. ඔව් සමහරු කියනවා වල්කුරුඳු සිනමමෝම් ඕවලිෆෝලියම් තමයිලු වැඩියෙන්ම තියෙන්නේ. තවයි කියනෝ නෑ තම සිසිජියම් රෙවොලියුටම් තමයිලු ප්‍රමුඛ. ඒ කියන්නේ බලන තැන අනුව එහෙම වෙනස් වෙනවද දන්නේ නෑ. වෙන්න පුළුවන්. ඒත් කොහොම වුණත් අර ශාක ගණත් වෙනම් පුදුමයි. ඒක කොහොමද? හෙක්ටයාරයකට ඒ කියන්නේ මීටර් 100 වගේ බිමක ගස් 2861ක් විතර තියෙනවලු. 2800කට වඩා හෙක්ටයාරයකට. ඔව්. ඒ තරම් ඝන වනාන්තරයක්. ඒ තරම් ගස් තියෙද්දි වනාන්තරයේ පෙනුමත් වෙනස් වෙදෙනේ. දර කුරු වනාන්තරය කියන කතාව වෙන්නේ එතනටද? හරියටම එල්ෆින් ෆොරෙස්ට්ස් කියලාත් කියනවා. ඒකට හේතුව තමයි අර දැඩි සුළඟ. සුළඟ. ඔව්. විශේෂයෙන් අර නිරිත දිග මෝසම් කාලෙට ජූනි මාසේ වගේ. පැයට කිලෝමීටර් 30යි 38ක විතර වේගෙන් සුළං හමනවලු. එතකොට ගස්වලට උස යන්න බෑ. බෑ. ගස් මිටි වෙනවා. මීටර් 10-15කට වඩා උස යන්නේ කලාතුරකින්. කඳ මහත් වෙනවා. අතු විහිදෙනවා. කුඩයක් වගේ. ඔව්. ගහේ උඩ හරිය කුඩයක් වගේ පැතලි වෙනවා. මේ ඔක්කොම සුළඟට සීතලට ඔරොත්තු දෙන්න හැඩගෙහිච්ච විදිය. පරිසරයේ විසින්ම වනාන්තරයේ හැඩය හදනවා. ඇත්තන්ම. මූලාශ්‍රයේ තව කෙනෙක් ගැන කියනවා සුමනසේන මහත්මයෙක්. එතුමා මේ පරිසර පද්ධති වර්ග කරලා තියෙනව නේද? ඔව්. ඒක හොඳ වර්ගීකරණයක්. එතුමා කියන ප්‍රධාන කොටස් 4ක් තියෙනවා කියලා. මොනවද? එකක් තමයි විශේෂ අනන්‍ය වූ වනාන්තර. ඒ කියන්නේ අර අපි කතා කරපු කුරු වනාන්තර වගේ ඒවා. හරි. දෙවෙනි එක සදාහරිත මිශ්‍ර වනාන්තර. ඒ ටික උස ගස් තියෙන වනාන්තර වෙන්නේ නැති. තුන්වෙනි එක තෙත් පහත් තෘණ භූමි සහ වගුරු බිම්. මේක හෝටන් තැන්නේ ප්‍රසිද්ධම ලක්ෂණයක්නේ. ඔව්. අර තැනිතලා තන බිම්. හතරවෙනි එක ගංගාදර ජලජ පරිසර පද්ධති. ඒ කියන්නේ දිය පාරවල්, දොළ පාරවල් ආශ්‍රිත පරිසරය. හරිම පැහැදිලි. ඒ කියන්නේ එක එක කෑල්ලට වෙනම අනන්‍යතාවයක් තියෙනවා. ඔව්. මේ හැම එකක්ම එකතු වෙලා තමයි අර ලොකු ජෛව විවිධත්වය හැදෙන්නේ. අපි දැන් සතු පැත්තට આવොත් කුරුල්ලු ගැන මොනවද කියන්නේ? විශේෂ 98ක් කියන්නේ ලොකු ගාණක්. ඔව් කුරුල්ලෝ නම් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් අර කඳුකරේට ආවේනිකය. yellow eared bulbur, කහ කන් කොණ්ඩයා. ලංකා සැලලිහිණිය, ශ්‍රී ලංකා මයිනා. ඔව් wood pigeon, මයිලගොයා, ලයාඩ්ස් පරකේ, ලයාඩ් ගිරවා. මේ වගේ ආවේනික කුරුල්ලෝ ඒ වගේම අර great knot, stoke billed kingfisher, ශ්‍රී ලංකා swallow වගේ ඒවත් ඉන්නවා කියනෝ. ඇත්තටම කුරුල්ලෝ බලන්න යන අයට නම් නියම තැනක්. ක්ෂීරපායි සත්තු ගැනත් කියනවා නේද? විශේෂ 14ක් විතර. ඔව්. ඒ අතරින් ප්‍රසිද්ධම කට්ටිය තමයි ගෝන්නු. සැම්බඩිය. ගෝන රංචු. ඔව්. අර තනබිම් බල යාලා ඉන්නව දකින්න එකත් හෝටන් තැන්නේ සුන්දරත්වයේ කොටසක්. ඒකෙන් පේනව නේද පරිසරය තවම සෞඛ්‍ය සම්පන්නයි කියලා. ඇත්ත. ගෝනා වගේ ලොකු සතෙකුට ජීවත් වෙන්න පුළුවන් කියන්නේ හොඳ පරිසරයක් තියෙනවා කියන එක. උභය ජීවීන්, සමනල්ලු ඒ අයත් ගොඩක් ඉන්නවා කියනෝ. ඔව්. උභය ජීවීන් විශේෂ 16ක් 20ක් වගේ සමනල්ලු විශේෂ 40ක් විතර. ඉතින් මේ ඔක්කොම එකතු වුනම හරිම පොහොසත්, හරිම සුවිශේෂී පරිසර පද්ධතියක් නිර්මාණය වෙනවා. අපි අද කතා කරපු දේවල් ටිකක් සාරාංශ කළොත් අපි මුලින්ම බැලුවා හෝටන් තැන්නේ අර භූගෝලීය පිහිටීම. ඔව්. උසම තැනිතලාවත් තෙත් කලාපයේ එකම ජාතික වනෝද්‍යානය. ඊට පස්සේ අපි ඒකේ ඉතිහාසය බැලුවා. අර ප්ලයිස්ටෝසින යුගයේ දක්වා යන ස්වභාවික ඉතිහාසයයි. මධ්‍ය ශිලා යුගයේ මානව ක්‍රියාකාරකම් ගැන කියවුණු පුරාවිද්‍යාත්මක පැත්තයි. ඊට පස්සේ අපි අවධානය දුන්නා අර අතිශය වැදගත් ජෛව විවිධත්වයට, විශේෂයෙන්ම ආවේනික ශාක, සත්තු, කුරු වනාන්තර,
විවිධ පරිසර පද්ධති මේ ඔක්කොම එකතු වෙලා තමයි හෝටන් තැන්න තියෙන සුවිශේෂී වටිනාකම හැදෙන්නේ. ඇත්තටම මේ හැමදේම එකට ගත්තම තේරෙනවා මේක නිකම්ම වනෝද්‍යානයක් නෙවෙයි සෝබාදහමේ දායාදයක් ලෝක උරුමයක්. මූලාශ්‍රය අන්තිමටත් කියනවා වගේ මේක රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඔව් පරිසරයට ආදරය කරන හැමෝගෙම යුතුයකමක්. අවසාන වශයෙන් පොඩි දෙයක් ඉතුරු කරන්නම් හිතන්න. අපි දැක්කනේ හෝටන් තැන්න කොච්චර සංවේදීද අද්විතීයද කියලා. ඔව් දැන් මුළු ලෝකයම අර දේශගුණික විපර්යාසවලට මුහුණ දෙනවා. ඇත්ත. ඒ එකම අනිත් මානව ක්‍රියාකාරකම් සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලිනුත් මේ වගේ තැන්වලට පීඩනයක් එනවා. ඉතින් මේ අභියෝග ඔක්කොම මැද්දේ මේ වගේ හරිම වටිනා ඒ වගේම හරිම සියුම් සමතුලිතතාවයක තියෙන පරිසර පද්ධතියක් අනාගත පරම්පරාවට මේ ලෝකෙට අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒක ඇත්තරම හිතන්න ඕන ප්‍රශ්නයක්. තනිතනිව සහ එකතු වෙලා අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැඹුරින් හිතන්න වටිනවා.